අයිබෝවන් හැමෝටම අද අපි බලන්න යන්නේ අපිව ධනවත් කරන ස්විච් වර්ඩ් දෙකක් ගැන. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. ඔයාලා දන්නවා අපි කියන හැම වචන වලටම එනර්ජි එකක් තියෙනවා. ඒ එනර්ජි එක තමයි අපි ගාව තියෙන vibration එක කොයි වගේද කියලා තීරණය කරන්නේ. ඔයා නෙගටිව් වචන දිගටම කියද්දී ඔයාගේ ভাইබ්‍රේෂන් එක නෙගටිව් වෙනවා. ඔයා පොසිටිව් වචන දිගටම කියද්දී ඔයාගේ එනර්ජි එක හොඳ පොසිටිව් එනර්ජි එකක් ඔයා ගාව තියෙනවා. අපි හැමෝටම සල්ලි ගැන නෙගටිව් තෝට් තමයි ගොඩාක්ම තියෙන්නේ. ඒකට හේතුව අපි පොඩි කාලේ ඉඳන් අපිව අදපු විදිය, අපිට කියලා දීපු විදිය. සල්ලි කිව්වම නිකන් හොඳ නැති දෙයක් වගේ අපිට හැඟීමක් ඇති වෙනවා. ගොඩාක් සල්ලි කිව්වම අපිට ඒකට ආස වෙන්නේ නැහැ, බය වෙනවා. ඉතින් ඒවා තමයි අපි ගාව සල්ලි ගැන තියෙන ලිමිටඩ් බිලිව්ස් කියන්නේ. ඉතින් ඒවා අයින් කරන්න ඕනේ. සල්ලි ගැන හොඳ පොසිටිව් මයින්ඩ්සෙට් එකක් අපිට තිබ්බොත් තමයි අපිට ගොඩාක් ධනය ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන්නේ. සල්ලිකාරයෝ හැමදාම තව සල්ලි ආකර්ෂණය කරන්න හේතුව එයාලට තියෙන මයින්ඩ්සෙට් එක. නමුත් අපිට කොච්චර සල්ලි ආවත් අපි සල්ලි වලට බයක් ඇති වෙනවා. ගොඩාක් සල්ලි හම්බ කරන එක වැරදි කියලා හිතෙනවා. ඉතින් ඒ මයින්ඩ්සෙට් ඔක්කොම අයින් කරන්න ඕනේ. දිගටම සල්ලි ගැන පොසිටිව් වචන කියන්න ඕනේ. දැන් ඔයා සල්ලිකාරයෙක් වෙනවා කිව්වම ඔයා මං සල්ලි වලට ආස නැහැ කියලා තමයි වැඩියෙන්ම කියන්නේ. එහෙම කියද්දී අපි ගාවට සල්ලි එන්නේ නැහැ. මං සල්ලි වලට කැමතියි, මට සල්ලි ගොඩක් ඕනේ කියලා ඇත්ත පිළිගන්න ඕනේ. දැන් අපිට සල්ලි ඌමනාවක් තියෙන වෙලාවටවත් අපිට සල්ලි ඕන කියලා අපි කියන්නේ නැහැ. මොනවාරි කරගමු කියලා නිකන් තමුන්ගේ හිතේම තියාගෙන ඉන්නවා. ඒක තමයි අපි ගාවට සල්ලි එන්නේ නැති වෙන්න හේතුව. ඒ නිසා සල්ලි ගැන හැම වෙලේම පොසිටිව් මයින්ඩ්සෙට් එකක් හදාගන්න ඔයාට පුළුවන් සල්ලිකාරයෙක් වෙන්න කියලා ඔයා විශ්වාස කරන්න ඕනේ. ගොඩාක් සල්ලි වලට ආස වෙන්න ඕනේ. ඒ වගේම සල්ලි ඔයාට අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ. ඔයාට ලොකු ගාණක් ඕනේ කියලා නිකන් හිතලා හරියන්නේ නැහැ. ඔයා ලොකු ගාණක් ඉල්ලනවා නම් ඒකට අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ. යුනිවර්ස් අපි ඉල්ලන හැම මුදලක්ම දෙනවා. ඒ වගේම ඒකට අවශ්‍යතා මොකද කියලා ඔයා පැහැදිලිව යුනිවර්ස් එකට කියන්න ඕනේ. ඒ වගේම වතුර එකට හොඳ එනර්ජි එකක් තියෙනවා. අපි කියන්නේ පොසිටිව් වචන නම් ඒක ඊටාම හොඳ වතුරක් වෙනවා. ඒ වගේ අපි නෙගටිව් වචන කියලා ඒක බිව්වොත් ඒක හොඳ නැති වතුර වෙනවා. මේක රිසර්ච් කරලා ඔප්පු කරලා තියෙන්නේ වතුර වලට එනර්ජි එකක් තියෙනවා කියලා. ඒ නිසා ඔයා ගාව සල්ලි ගැන නෙගටිව් තෝට් තියෙනවා නම්, නෙගටිව් මතේ තියෙනවා නම් ඒවා අයින් කරලා ඔයා සල්ලි වලට ආදරය කරන්න පටන් ගන්න. ඒ වගේ හැමදාම වතුර බොද්දි මේ වචන දෙක ඔයාගේ වතුර බෝතලයට අලව ගන්න. එහෙම නැත්නම් මාක පෙන් එකේ ලියලා හැමදාම වතුර බොද්දි මේ වචන දෙක කියලා බොන්න. රිච් කියන්නේ සල්ලිකාරයෙක්, කවුන්ට් කියන්නේ සල්ලි කවුන්ට් කරන එක. ඉතින් ගොඩාක් සල්ලි ගැන හිතලා මේ වචන දෙක හැමදාම කියද්දී අනිවාර්යෙන් ඔයා ගාවට ධනය ආකර්ෂණය වෙනවා. මේක ඔයා වැඩ කරන තැනින් වුණොත් කරගන්න පුළුවන්. ඔයා බොන වතුර බෝතලයක ප්ලාස්ටික් වුණොත් කමක් නැහැ, ස්ටීල් එකක් වුණොත් කමක් නැහැ, වීදුරු බෝතලයක් වුණොත් කමක් නැහැ. ඕනම බෝතලයක මේ වචන දෙක කොළ පාට පෑනකින් ලියන්න, බෝතලේ වුණොත් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් කොළ කැල්ලක ලියලා මේ විදිහට අලව ගන්න. ඊට පස්සේ වතුර බොන හැම වෙලෙම රිච් කවුන්ට් කියන වචනේ කියන්නේ. එහෙම කියාදී ඔයා ගාවට ගොඩාක් ධනය ආකර්ෂණය වෙන විදිහට විසුවලයිස් කරගෙන බොන්න. එතකොට ගොඩාක් ධනය ආකර්ෂණය කරගන්න පුළුවන්. ඒ වගේම සල්ලි අපිට ඕන කියලා අනිවාර්යෙන් පිළිගන්න ඕනේ. මට සල්ලි ඕන නැහැ කියන වචන නිකමටවත් කියන්න එපා. එහෙම කියාදී අපි ගාවට සල්ලි එන්නේ නැහැ. සල්ලි කියන්නේ අනිවාර්යෙන් අපි හැමෝටම අවශ්‍යම දෙයක් කියලා අපි තේරුම් ගන්න ඕනේ. සල්ලි ගැන හොඳ මතේ තියාගෙන හැම මැනිෆෙස්ටේෂන් මෙතඩ් එකක්ම කරද්දී ඉක්මනින්ම ඔයාලට පුළුවන් ධනය ආකර්ෂණය කරගන්න. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියලා මම හිතනවා. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. Thank you.